මේකේ හාමුදුරනේ අන්ත දෙක එළියයි ඇතුළයි කියලා දෙකක්ම මේක හදලා දෙන්නේ මේ අවස්ථාවේ මානසිකාරය පිළිමයි නේද හාමුදුරනේ. ඔව්. සංඥා ටිකෙන් වෙනකොට දෙකක් හැදිලා තියෙනවා පේනවා. ඔව්. එළියක් ඇතුළක් කියලා එකක් කොහෙකවත් නැහැ. මේක තෝරා බේර ගන්න ඕනේ වට කෙනෙකුට අජ්ජත් බහිද්ද කියලා දෙකක් ගැන එළිය ඇතුළ කියලා දෙකක් ගැන කතා කරනවා ඉතින්. ඒක තෝරාගෙන අවසන් වූ කර එළියක් ඇතුළක් කියන සමස්තය නිදහස් වෙනවා. නිදහස්. හැම මේ අපේ දේශනාවල කතා කරන සියලුම වචන ඇවිල්ලා කෙනෙකුට යමක් අඟවන්න දනවන්න ඒත්තු ගන්නවන්න පාවිච්චි කරන ටූල් විතරයි. ඒ හැරුණාම ওই කිසිදු වචනයක සත්‍යතාවයක් නැහැ. ඒක අර හාමුදුරනේ මේක ගොඩනැගෙනකොට ඒ තුල දෙසක්ක වේනකොට අවසානයේ ගොඩ නැගීම එහෙම ශූන්‍ය වෙලා යනවා. ඔව් ඉතින් ඒ මොහොත පිටින්න තැනක් නැහැනේ මේකේ. මොකද සත්‍ය පුද්ගලයෙක් දෙයක් තැනක් තියෙනවද නැහැ. මෙහි ඉඳන් ඒක ගැන කතා කරනවා එහෙම එකක් වෙන්නේ අන්තිමට නේද? මෙහි ඉඳ තියෙන දෙයක් ගැන මෙහි ඉඳන් බලනවා අන්තිමට මෙහි ඔක්කොම එකම විකාර ස්ටේටස් එකේ හැදිච්ච කතාවක් විතරයි. මොන කතාවක්වත් එතන නැහැ ඉතින්. මොහොතක් තියෙනවා, මොහොතක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක ගැන එක එක විදිහට කතා කරනවා ඉතින්. ඒ කතාව ඉවරනහම ඒක ඉවරයි. ආයෙ තව කතාවක් ගන්නවා. ඊට පස්සේ සත්තු ගැන කතාවක් ගන්නවා. නැත්නම් වලාකුළු ගැන කතාවක් ගන්නවා. ආයෙ නිවන් ගැන කතාවක් ගන්නවා. ආයෙ මුහුද ගැන කතාවක් ගන්නවා. ඉතින් කතා කර කර ඉන්නවා ඉතින්. ඒ මොහොතට මොකක්ද පවතින්නේ? ඒක පවත්වාගෙන යනවා. යනවා. මහාන වෙන්දාසයි ඒක පුළුවන් නම් කරන්නේ. මේමයි ඉතින් මම නම් තාම කවුරුත් පැවිදි කරන්න අදහසක් නැහැ. ගොඩාක් අය ආසාවෙන් ඉන්නවා මාන වෙන්න. ඒ වුණාට ඒකට කලින් අපිට තැනක් හදන්න එපා නිකම් මේ නේද අර පාරේ යන බල්ලෙක් පැටව දැම්මොත් සමාජයටම කරදරයන්නේ. ඒ නිසා ඒකට අර ස්ථිර තැනක් තියෙන්න ඕනේ. යාලට අවශ්‍ය කරන ප්‍රත්‍යපහසුකම් ටික සකස් වෙලා තියෙන්න ඕනේ. එතන ලොකු දෙයක් තියෙනවනේ. ඒකට තමයි උත්තර විමානය කියන එකක් නිර්මාණය කරන්න දඟලන්නේ. ඉතින් ඒක තාම මගේ තියෙන්නේ. ඉතින් ඒක වැඩ කටයුතු ආසන් වෙච්ච කාලයක පුළුවන් සම්බන්ධ වෙලා පැවිදි වෙන්න. තමුන්ගේ හිතට දැනෙන කොහේරි තැනක් තියෙනවා නම් ගිහිල්ලා වෙලා පැවිදි බවට පත් වෙන්න. ඉස්සර ඉඳන් ආසාව තිබුණා. ඉස්සර නම් ලොකුටම ආසාව තිබුණා මේක ඕනි කියලා. දැන් දහම තේරෙනකොට අන්තිමට ඒකත් එළියවන්නේ කියන එක තේරෙනවා ඉතින්. අවසානයේ. ඔව්. මේ දහම අවබෝධ කරගෙන පුද්ගලයාට ජීවත් වෙන්න පහසුම ක්‍රමවේදය තමයි පැවිද්ද. මේ පැවිද්ද හදලා තියෙන බුදුහාමුදුරුවෝ ඒකට. නිවන් දකින්න නෙමෙයි. දැකපු අයට පහසුවෙන් ජීවත් වෙන්න. කට්ටිය කවුරු හරි නිවන් දකින්න කියලා මේ ශාසනයට එනවා නම් මං කියන්නේ එයා ගොඩක් අසාර්ථකයි. ඒ කියන්නේ මේක තුලට ඇවිල්ලා දකින්න පුළුවන් නිවනක් නෑ. පුළුවන් ඉතින් ඔය හරි එක જાති කරලා රටපටල වාගෙන එනේ දැකලා ඉල්ලත් දඟලලා මම කියන්නේ ඊට වඩා හරි ලේසි මේ ජීවිතය අස්සෙන් ජීවත් වෙන කාලේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් හම්බෙන්නේ මේ ගිහි බව තුලනේ. ඉතින් ඒ තුල ඉඳගෙන මේ හරි පහසුවෙන් යමක් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කරලා අවබෝධ කරගෙන gedara පැවිද්දෙක් හැටියට තමන්ට දැනෙන්න ඕනේ මම ගිහියෙක් නෙමෙයි මම පැවිද්දෙක් කියලා gedara ජීවිතේ. ඒක එදා ඇවිල්ලා හාමුදුර කෙනෙක්ගෙන් තිවරක් ඉල්ල ගන්නවා. එච්චරයි තියෙන්නේ. මේක අර අපි අර දැන් ලෝකයේ ගනුදෙනු කර ඉන්නකොට ලෝකෙත් එක්ක ගැටෙන ටික තියෙනවනේ. අපිට අර ලෞකික ජීවිතේ දැන් මේක දහම තේරෙන්න ලෞකිකයි කියන ස්වභාවයෙන් මිදෙන්නේ හිත. ටික අර බැඳිච්ච හැම දෙයකින්ම මිදෙන්න ඉතින් ලොකු නිදහසක්. ඔව්. ඒ කියන්නේ මිදෙනවයි කියලා දෙකක් නෑ. ඒ හැම දෙයක්ම මේ ලෞකිකය කියන එක මානසිකත්වයක් කියන එක අවබෝධ වෙන්නේ. මනසින් මම එක දේවල් පුද්ගලයෝ ක්‍රියාකාරකම් මේන්ටේන් කර ඒවට ඇලිලා ඒවට ගැට ගැහිලා ඉඳලා තියෙනවා. ඇත්තටම මේ මගේ ශරීරය නෙමෙයි ඒවත් එක්ක මේ මෙච්චර කාල පුරකාලා තියෙන මගේ හිතයි කියන එකයි තේරුම් ගන්න. එතනින් පස්සේ ඒ අවබෝධයත් එක්කම අර කියන අරගලේ සංසිඳනවා. ඉතින් එතනින් පස්සේ ඒවා නඩත්තු කරන්න ඒ විදිහට අර කලින් ගත්ත මානසික විඩාවෙන් නිදහස් වෙනවා.
ඕනනම් කෙනෙකුට ඒ අවබෝධය තුළ ඉඳගෙන මානසික විඩාවෙන් නිදහස් වෙලා ආයෙ දිගට මේක කරන් යන්නත් පුළුවන්. ඔව්. ඒ මානසික විශේෂ කියන එක තමයි ටික ටික සංසිඳී යන්නේ. ඔව් සිද්ධාර්ථ කුමාරයාත් නිවන් හෙව්වේ ඔය කියන මානසික ප්‍රශ්නයකට නැතුව මේ ශරීරයට තිබිච්ච අපහසුතාවයකට නෙමෙයි. මේක බොඩියකට දැනෙන ටික කොහොමද ඉතින් දැනෙනවනේ. ඒක ඉතින් ස්වභාවයෙන්ම බොඩියක අවසන් වෙනකන් ඒ ටික නිදෙසයි නේද? ඒක ගැන අපි වද වෙලක් වැඩක් නැහැ. ඉතින් ඒක අපි නෙමෙයිනේ හැදුවේ. මම ඔය දේශනාවල කියන්නේ අපි ඕකට මේ ෆෝම් පුරවලා මට මෙච්චර හොඳට පේන ඇහැක් දෙන්න, මට මේ ෆීචර්ස් තියෙන කනක් දෙන්න, මගේ මෙච්චර වේගවත් වැඩ කරන කකුල් දෙකක් දෙන්න කියලා අපි ඔහොම ඇප්ලිකේෂන් දාලා ගත්ත බොඩි එකක් නෙමෙයිනේ මේක. ධර්මතාවයෙන් පහළ වෙච්ච එකක්. ඕක අස්සේ නෙමෙයි මමෙද්ද මොකෙද්ද කියන එකේ මේ බහිර වේ පෙරේතේ බහැලා ඉවරලා විකාර නටනට. ඒක තමයි. ඒක කියනවා ඒක හතද වෙනවා අන්තර වෙලුවා මෙලෝඩියක් වෙලා නැහැ. මෙලෝඩියක් වෙලා නැහැ කියලා කියන්නේ නෑ. ඉතින් යන් දේවල් වෙලා තියෙනවනේ මෙච්චර කාලේ. අපිට දැන් අවිද්‍යාව මේක නොතේරෙන හින්දා දෙයක් වුණා කියලා අල්ලගෙන අපි ඒක ගැන එකතු කරනවා. හැබැයි මුකුත්ම වෙලා නැහැ කියන එකත් අවිද්‍යාවටම යව වෙන්නේ. ඒක තමයි කියන්නේ. ඉස්සෙල්ලා ඔය ඔක්කොම නැහැයි කියන ගොඩකට ඔය දහම තේරුණා කියන ගොඩක් අය ගිහිල්ලා හිර වෙන්නේ අර පැත්ත. මේ මුකුත් වෙලා නැහැ මේ ඔක්කොම නෑ කියන ගොඩකට වැටෙනවා. ඒකට කියන උච්ඡේදවාදී දෘෂ්ටි කියලා. ඒකෙනුත් නිදහස් වෙන්න ඕනේ. මොකද වෙලා නැහැ කියව ගමන් ආයෙ අර ඔක්කොම ටික අල්ලගෙනනේ. ඔව් ඉතින් මේ මම හදාගෙන ඊට පස්සේනේ මට මුකුත් වෙලා නැහැ මම මුකුත් වෙලා නැහැ ඔය වගේ නැහැ කියන එකක් හදාගන්න. ඉස්සෙල්ලා තිබුණේ උනා වෙලා තියෙනවා වෙනවා ඔය ටික. දන්නේම නැතුව ඊට පස්සේ දහම අහලා කට්ටියකින් ඉර වෙනව නැහැ මුකුත් වෙලා නැහැ. මේ ඒ වගේ අර නැති පැත්තක් හදාගන්නවා. එතනත් මමම තමයි ඉන්නේ. මම තමයි. ඉතින් ඒ නිසායි මම කියන්නේ කලබල වෙන්න එපා මහාන වෙන්න කියලා ඒ පැත්තත් දකින්න. ඒ දෘෂ්ටි වලින් නිදහස් වෙන්න. මේකේ දැන් මේ ඇතින සංඥා ටික නිරෝධ වෙනවා කියන්නේ දැන් මෙතන මේක එකකට බැඳෙන්නේ නැතුව ජීවත් වෙනවා කියන එක. එහෙම ඒක නේද දැන් මට නම් තේරුනේ එහෙමයි. බැඳෙන්නේ නැතුව ඉන්න සංඥා ඒ තියෙනවා නේද? ඒතකොට සංඥා නිරුද්ධ වෙලා නැහැ නේද? නෑ. දැන් වයිෆ්ට මම බැඳෙන්නේ නැතුව හිටියට වයිෆ් කෙනෙකුත් ඉන්නවනේ නේද? ඔව් ඉන්නවා. ඒ වගේ තමයි. ඉතින් සංඥාවලට මම නොබැඳී ඉන්නවා කියන්නේ තියෙන සංඥාවකට නොබැඳී ඉන්නේ. එතකොට සංඥා නිරෝධයක් වෙලා නැහැ නේද? එතන නිරෝධය කියලා කියන්නේ උදා නොවන එක. අත නොගැනීම. ඔව්. ඉතින් තාමත් උදා වෙවි තියෙන සංඥාවලට නොබැඳී ඉන්න නම් යන්නේ එතන හරි ආයාස කරයි නේද? මොකද උදා වෙනවා හැබැයි මම try කරලා නොබැඳී ඉන්නවා. නොඇලී ඉන්නවා. ඔව්. ඉතින් එතකොට එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. අන්න එතන තව ටිකක් පැහැදිලි කරලා දෙන්න අපේ හඳුනන්නේ. අවබෝධයයි වැදගත් ප්‍රත්‍යක්ෂය. මේ ප්‍රත්‍යක්ෂය තුල තේරුම් ගන්න ඕනේ ආයතන තියෙනවා, හේතු සම්පත් තියෙනවා. ඒ නිසා ආයතන වලට ඇහැ කරනාසය දිවකය මෙව්වාට ඒ මොහොතට අදාළ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන වග අපි පිළිගන්නවා. පිළි අරගෙන කිසිදු ක්‍රියාකාරකමකට ඒක මම මූලික කරගෙන කිසිම රියැක්ෂන් එකකට අපි යන්නේ නැතුව ඉන්නවා. එහෙම යන්නේ නැතිකොට වෙන දේ තමයි ඔය මට ඒ කියන ආයතනත් එක්ක තියෙන ගනුදෙනුව පළහිලව්ව ඉවර වෙනවා. ඊට පස්සේ එකක් එනවා අර චූටිම කාලේ මම හිටියේ. ඔව්. ඒ කාලේ මට පෙනිලානේ තියෙන්නේ මට ඇහිලානේ තියෙන්නේ මම බලන්න හෝ අහන්න ගියේ නෑනේ. නෑ. ආන්ගේ தත්ත්වයට අපි එනවා. ඉතින් ඒ දක්වා අපි කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමවේදය ASCII ආයතන බද්ධව ලෝකෙත් එක්ක ගනුදෙනු කරගෙන යනකොට මම කොයිතරම් දුරට ඒවාට හා වෙනවද හෝ නැත්නම් බෑ වෙනවද? ඔන්න ඕවා විදර්ශනා කරගෙන යන්න. අපි ඇලීම ගැන විදර්ශනා කරන් යනකොට දන්නේම නැතුව අපේ හිත ගිහින් අනිත් මුල්ලේ නවතිනවා ගැටීම පැත්තේ. ඊට පස්සේ මම කිසිවක් එක්ක නොගැටී ඉන්න ඕනේ කියන තැන ගියාට පස්සේ කිසිවකුත් තියෙනවා මමත් තියෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අනිත් පැත්ත හැදෙනවා. ඔව්.
ආයි නැතාන්තේ ඊළඟට ඉස්මතු වෙනවා. ඔව්. ඒ නිසා මේ කලබල වෙන්න එපායි කියන එක කියන්නෙත් මම නිතරම. සහ මේ ධර්මතාවය අවබෝධ කරගන්න නම් ජීවිතය තුලින්ම අවබෝධ කරගන්න ඕනේ කියන එක. ප්‍රායෝගික ධමයක් කියලා මම සැරින් සැරේ කියන්නේ ඒකයි. ඉතින් දැන් ඔබතුමාට භාගයට භාගයක් යම් ඉවක් දැනිලා තියෙනවනේ. මම තව ඉස්සරහට යන්න බලාගෙන යන්න මොකද මේ වෙන්නේ කියලා. දුවනකොට පේන්නේ. එමින් සීරු වෙනකන් යන්නේ නැති ගානට ඔහේ අර පෙරහැර යන්නේ. ඔය ගානට පොඩ්ඩක් වටපිට බලාගෙන යනකොට මොකක්ද මේක මොනවද මේ අන්ත අපි අහුවෙන තැන් මොනවද? ඒ කාරණා ටික හොඳට පැහැදිලි වෙයි. කලබලේ තියෙනකොට තේරුම් ගන්න මොකාටද කලබලේ හැදිලා තියෙන්නේ කියලා. ඒ කලබල වෙලානේ කවුරු හරි. ඒක තමයි. ආන් මේ විදිහට ඒ මොහොත තුළ විදර්ශනා කරන්න. දැන් කතා කරනවා ඊට පස්සේ මගේ හිත කිසිවක් එක්ක ගැටෙන්නේ නැහැ. මම නිවිලා තියෙන්නේ. එහෙම කතාවක් කියන. එතකොට ආයෙ ප්‍රශ්න කරන්න. මොකද්ද කිව්වේ? නිවිලා කවුද නිවිලා ඉන්නේ කියලා ආයෙ අහන්න. එතකොට ඔන්න ආයෙ කියනවා මං අහුවෙලා ඉන්නේ නිමිලා නෙමෙයි කියලා. ඒ අපි කෙලත් ඒ තැන්වලදී දන්නේමනේ කොට වෙලා ඉන්නේ නේද ආමරනේ. ඔව්. ඉතින් සිහිය ඕනේ එකට. මේක හරි ලස්සන ගේම් එකක්. අවසානයේ මේ ගේම් එක ප්ලේ කරගෙන ගියාට පස්සේ මේ වගේ එකක් එනවා. ඒ තමයි දැන් අපි මුල් කාලේ ගේම් එකක් ප්ලේ කරනකොට හරි අවධානයක් ඕනිනේ. නැත්තම් වෙන දේ තමයි කොහෙන් හරි ෆෝල්ට් එකක් ඇවිල්ලා ගේම් එක ෆේල් වෙනවා. ෆේල් වෙනවා. ඔව්. දැන් මම පුරුද්දක් හැටියට දැන් පළතුරු උඩින් එල්ලලා තියෙනවා යටින් ගිනි ගොඩක් තියෙනවා. මම මැදින් යන්න ඕනි. පළතුරු වලට මෙච්චර ලකුණු ගාණක් හම්බ වෙනවා ගින්නට වැටුනොත් ගේම් එක ඉවර වෙනවා. ඔහොම එකක් තියෙනවා කියන්නකෝ. ඔය යන අතර මට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මට වැඩිපුර ලකුණු ගන්නත් ඕනි ගේම් එක ෆේල් නොවී ඉන්නත් ඕනි. එතකොට ඔතනදී සිහිය නැති වෙච්ච ගමන් වෙන්නේ පල්ලෙහාට වැටෙනවා. තේරුණාද කියන්නේ? ලකුණු ගන්නත් ඕනි ෆේල් නොවී ඉන්නත් ඕනි. ඔන්න ඔය දෙකයි. ඔය ගේම් එක ලස්සනට ප්ලේ කරගෙන කාලයක් ගියපු කෙනෙකුට එයාට ඉතා සුහුරු වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. එයාට දෙකක් වෙනවා. එකක් තමයි මට ගොඩක් සල්ලි ඕනේ කියන අදහසින් අයින් වෙනවා. කියන්නේ මට ජයග්‍රහණයක් ඕනි නැහැ. මට ලොකුවට දිනන්න ඕනි නැහැ කියන තැන. ඒව ගෙවි ගෙවි යනකොට අර විපත්තියට වැටෙන්න තියෙන එකත් ගෙවි ගෙවි යනවා. මට වරදින්න තියෙන තැන මම ෆේල් වෙන එක ගෙවි ගෙවි යනවා. ගෙවි ගෙවි ගිහිල්ලා යම් වෙලාවක් එනවා අපිට කිසිම ආයාසයක් නැතුව මැදම ඉන්න පුළුවන්. තේරුණාද කියන එක? එතකොට ජීවිත කාලය පුරාම කිසිම විඩාවක් නැහැ. කිසිම විතර්ක ගොඩ නැගෙන්නෙත් නැහැ. මනස තමුන්ට වදයක් වෙන්නේ නැහැ කියන්නේ. හරි මේ ලස්සන ජීවන ක්‍රමයක් හැදෙනවා. මං කියපු උදාහරණේ තේරුණාද දන්නේ? ගේම් ප්ලේ කරන අයට ඔබ ටිකක් තේරෙන්න පුළුවන්. ඒ වගේ අන්තයකට එතකොට වැටෙන්නේ. ඒක අන්තයකට බර වෙන්නේ. ඉතින් ඒ විදිහට ලස්සනට ජීවන ප්‍රතිපදාවක් සකස් වෙනවා. ඒ සකස් වෙන ජීවන ප්‍රතිපදාව තුළ ඔය කියන ජාති ජරා ව්‍යාධි මරණ මුකුත් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මුකුත් නැහැ. හැබැයි එයා සබාධමෙන් ජනිත වෙච්ච කයක්නේ තියෙන්නේ. ඒ කය කෙලවරක් දක්වා හරි ලස්සනට යනවා. ඉතින් එතන සත්පුද්ගල භාවයක් අවසානයේ විනිශ්චයකට ලක් වෙන්න ඉතුරු වෙන්නේ නැහැ. සසරකට දිගින් දිගට යන්න හරි මොනවා හරි දේව භවයකට මාරු වෙන්න හරි මොනවා හරි තියෙනවනේ. ඔය ඉන්ටර්විව් එකට යනකොට බොඩි එක විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් ඌ මැරිලා. බොඩි එක විතරක් ගිහිල්ලා. ඔය වගේ අර රහතන් වහන්සේ කෙනෙක් පිරිනොම් පාපු වෙලාවක මාර්යා ඇවිල්ලා ඉවරලා එයාට යන්න ඇඩ්‍රස් එක දෙන්න හොයවනේ. ඉතින් මාර්යා හිතාගෙන ඉඳලම තියෙන්නේ අනිවාර්යෙන් මෙයාට නම් ඇඩ්‍රස් එකක් දෙන්න පුළුවන් කියලා. කියන්නේ තව භවයකට මට හරියට ඒ ස්වාමීන් වහන්සේගේ රහතන් වහන්සේගේ නම මතක නැහැ. ඉතින් කොහොමින් හරි හොයනවලු හම්බ වෙන්නෙම නැතිලු.
බුදුන් වහන්සේ කියනවා උන්වහන්සේ රහත් කියලා. ඒ වගේ. මේ අර ටිකක් කතා කරනකොට තමයි හඳුන්නේ ආයි අඩුපාඩු ටික වෙන්න ගන්නවා. ඔව්. ඒකල ආයෙ පරණ ට්‍රැක් එකට වැටුනහම කොහේ හරි ගිහලා මුල්ලක හේතු වෙනවා. ඒක ඒ නිසා තමයි අපි ඔය කතා කරන ඇස්සේ සැරින් සැරේ මතු කරන්නේ සිහියෙන් ජීවත් වෙන්න කියලා. ඒක ආන්දර එක එක පුද්ගලයා ස්වභාවයෙන් ඉන්නේ තමාමයි හම්බෙන්නේ අවසානේ නේද හම්බෙන්නේ. ඔව් ඉතින් කාලෙක අපි සත්තු හැටියට ඉන්නවා. කාලෙකට තිරසම් ප්‍රේත ගති ඇතුව ඉන්නවා. නේද? කාලෙක අපි දහමක් ඇහිලා මොකද වෙන්නේ? දේව ස්වභාවයට යනවා. මනුෂ්‍ය ස්වභාවයේ ඉක්මවා. තව කාලයක ඒ හිතම බ්‍රහ්ම ස්වභාවයට යනවා. තවත් කාලයක ඒ ස්වභාවය බුද්ධ ස්වභාවයට යනවා. එතන කවුරු හරි ගන්නවා නම් ඒ තමුන් ඒ හිත තමුන් ඒ හිතම නේද මේ යන්නේ කියලා එතන බුද්ධ ස්වභාවය නැහැ. ඊට පහළ ස්වභාවයක ඉන්න කෙනෙකුට විතරයි තමුන් කෙනෙක් හෝ මේ තව කෙනෙක් හම්බ වෙන්නේ. බුද්ධ හම්බ වෙන්නේ ඇත්තටම පල්ලෙහා ඉන්න කෙනෙකුට තමයි. ඉතින් මොකද කරන්නේ? අපි බුද්ධ වෙලා බුද්ධ ගැන කතා කරන්න බෑනේ. දහම ඇහෙන්න පාරමිතා පිරීලා මාර්ගයේ ඊටා හොඳින් ඇහෙනවා. වචන ඇහෙනකොට හොඳට තමුන්ට දැනෙනවා, තේරෙනවා. මොහොත තුල අවබෝධ වෙනවා. හැබැයි ප්‍රත්‍යක්ෂ ඥානෙ, අකම්පේ ඥානෙ කියන එක එතෙන්දපත් වෙන්නට තාම ඉතින් පාරමිතා ශක්තිමත් මදි. ඒ නිසා අපි කියනවා අත්ූපනාය ධර්ම පිළිපදින්න, දස කුසලයේ වඩන්න, ඔය වගේ කියන සාමාන්‍ය ප්‍රතිපදාවන් ටිකක්. ඒ කොතන හරි අඩුපාඩුව තමයි හඳුනන්නේ මේක වහන්නේ. අනිවාර්යයෙන්. තමුන්ගේ අඩුපාඩු වලින් තමයි ඔය අඩුව ප්‍රකට වෙන්නේ.